වගේද තමයි පෙරගත වෙන්නේ. දිල්වාලේ කියලා කියන්නේ උන්මන්තකයා කියන දේ. සමහර වෙලාවට අපි කියනවානේ ඔය අතරේ කරන්න හරියට උන්මන්තකෙක් වගේ කියලා. මේ වගේ කතාවක් ඇහෙනවා කොහොම හරි මේ මූවී එක ගැන කතා කරනකොට අජේ දේව්ගන් මේ වගේම රවීනා නන්දන් මේ මූවී එකේ ඉන්නවා. ඉතින් අජේ දේව්ගන් තමයි මේකේ මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙක්ගේ චරිතයක් තමයි කරන්නේ. පළවෙනි වතාවට තමයි ඔකට මේ වගේ චරිතයක් ලැබෙන්නේ. ඉතින් ටිකක් විශේෂ රංගනයක් හැමදෙනාගේම හොඳ ආදරය ආකර්ෂණය දිනා ගන්නවා. හැබැයි ඔයා නිකම්මවත් හිතුවද මේ මූවී එකේ මේ කැරක්ටර් එක මුලින්ම ලැබුණේ කාටද කියලා? මේ ඇක්ෂන් එක අමතක වෙන්න විදිහක් නෑ. එස්පර්කේට තමයි මේකේ මුල්ම ආරාධනය ලැබුණේ. හැබැයි ඉතින් ඔහු මේ පිළිපිටපත කියවලා කියනවා මේක මට එච්චර සෙට් නෑ කියලා. ශාරුඛ් ખાන් ඉතින් ඒ දවස්වලින් තමයි කියලා දෙන්නේ. කොහොමද මේක බොක්ස් ඔෆිස් වාර්තාවලට එකතු වුණු ලස්සන මූවී එකක්. ඒ විතරක් නෙවෙයි රොබින් ගැන කියන්න ඕනේ. රවීනා සඳල්ට මේ අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම පළමු තෝරා ගැනීම විදිහට නෙවෙයි. දිව්‍යා ಭಾರತಿගේ මරණයෙන් පස්සේ තමයි ඇත්තටම රවීනාට මේ ෆිල්ම් එකට ආරාධනා ලැබෙන්නේ. ඉතින් රවීනාගේ ෆිල්ම් 8ක් විතර ගත්තාම ටොප් මූවීස් තමයි තිබුණේ. ඉතින් රවීනාගේ ජීවිතය වෙනස් කරපු මූවී එකක් විදිහට මේ මූවී එක හඳුන්වන්න පුළුවන්. ටිකක් දුක හිතන විශ්වද